හරි ඉතින් ඔන්න යාළුවනේ අදත් මම ගෙනල්ලා තියෙන සුපිරි ring light එකක් unboxing කරන වීඩියෝ එකක්. හරි ඉතින් මේ තියෙන අපේ ring light එක ඉතින් මම බෑග් එකේ නෙමු කරගත්තා. ඉතින් මම මේක මිලදී ගත්තේ නුවරින්. ඉතින් මේක මම ඕඩර් කරා නුවරින්. දැන් අපි ඉන්නේ අපේ ගමේ. 1 hour later. මෙහෙට එනකම්ම ඔයාලත් එක්ක unboxing කරන්න හිටියා. හරි ඉතින් ඔන්න කතාව මම මේකත් unboxing කරගත්තා. දැන් මේක දෙක වෙන් කරගත්තා. හරි ඉතින් මේකේ අපි tripod එක පැත්තකින් තියලා අපේ ring light එක ඉතින් unboxing කරන්න කලින් බලමු මේක පිටින් මොනවද ගහලා තියෙන්නේ කියලා. අපිට මෙතන බලා ගන්න පුළුවන් අපිට මෙතනින් ගහලා තියෙනවා LED RGB LED soft ring light කියලා. ඒ වගේම මෙතන මේගොල්ලන්ගේ මොඩල් එක MJ26 කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙතනත් කලර්ස් වගේක් තියෙනවා මේ ring light එකේ තියෙන කලර්ස්. ඒ වගේම මෙතනින් අපිට ෆොටෝ එකක් බලා ගන්න පුළුවන් අපේ ring light එකේ. මෙතන තියෙනවා made in China කියලා. හරි ඉතින් පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන් ආයෙ අර වගේම RGB LED soft ring light කියලා. මෙතනින් තියෙන options හතරක් අපිට බලා ගන්න පුළුවන්. වගේ මෙතනක් තියෙනවා අපිට details තුනක් වගේ දීලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් පැත්තෙන් මේක තෙමෙන්න දෙන්න එපා. මේකේ ඇතුලේ තියෙන දේ බින්දෙන සුළුයි කියලා. ඉතින් හරි ඉතින් වගේ තමයි ඉතින් box එකේ නම් ගහලා තිබ්බේ. හරි අපි මේක දැන් unboxing කරලා එළියට අරන් බලමු අපේ ring light එක කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් අපිට මේකට පොලිතීන් එක ගන්න හම්බෙලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද? ඉතින් ඔයගොල්ලන්ට පේනවාද මම මිලදී ගත්තේ ring light සාමාන්‍ය size එක. ඉතින් ඔයගොල්ලන්ට මේකෙදී පොඩි size එහෙම නැත්නම් ලොකු size එහෙම ගන්න තියෙනවා දැන්. ඉතින් මේ ring light එක ඉතින් අපිට බලා ගන්න පුළුවන් මම සාමාන්‍ය light එක තමයි අරගෙන තියෙන්නේ. box එක තුල තව අපිට මොකද බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මම දැන් box එක පැත්තකින් තියාගන්නවා. box එක පැත්තකින් තියාගෙන අපි කතා කරමු ring light එක කොයි වගේද කියලා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ ring light එකේ ඉතින් දිග වයර් එකක් එක්ක මේකේ අපිට ring light එකේ මේ විදිහට ප්ලාස්ටික් වලින් තමයි අපිට මෙන්න මේ ඉදිරි කොටස බලා ගන්න පුළුවන්. මේ වගේම පිටිපස්සේ කොටස අපිට ප්ලාස්ටික් වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේකේ හොඳ දිග වයර් එකක් එක්ක අපිට හම්බෙලා තියෙන ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් USB port connect port එකක් එක්ක අපිට මේක control කරන්න පොඩි remote එකකුත් අපිට මේකෙදි හම්බෙලා තියෙනවා. හරි ඉතින් අපිට remote එකත් පැත්තකින් තියාගෙන අපේ ring light එකත් පැත්තකින් තියාගෙන අපි බලමු අමතර කැලේ මොනවද. ඉතින් මේ තියෙන්නේ ෆෝන් එක රඳවන කොටස එන holder එක. ඒක ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ හොඳ high material එකකින් අපිට නමන කෑල්ල වගේම ෆෝන් එක රඳවන සහ නට් එකක් අපිට මෙතන හම්බෙලා තියෙනවා. ඉතින් බලමු කොහොමද මේක high කරගන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් මුලින්ම මේක high කරගන්න කලින් අපි මේ ring light එක පැත්තකින් තියාගමු. හරි ඉතින් මම ring light එක පැත්තකින් තියාගත්තා. ඊට කලින් අපි මේ tripod එක unboxing කරලාම බලමු. ඉතින් tripod එකත් අපිට බලා ගන්න පුළුවන් මේ වගේ කොටසක්. ඉතින් මම මේකත් දැන් unboxing කරගන්නවා. ඊට අපිට පුළුවන් tape එක මෙතනින් ගලවලා මේක unboxing කරගන්න. හරි ඉතින් අපිට දැන් මම tripod එකේ logo කමාරුන් එළියට ගත්තා. ඉතින් මේක තමයි ඉතින් background එකේ එක ශබ්ද එන ඒවා ගණන් ගන්න එක. හරි ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපේ tripod එක ඉතින් bag එකක වගේ අපිට polythene bag එකේ තියෙනවා මේක. ඉතින් මම ඒක remove කරගෙන ඉතින් මේ තියෙන අපේ tripod එක ඕන්න බලා ගන්න පුළුවන් හොඳ high material වලින් මේක හදන විදිහට තියෙන විදිහ. හරි ඉතින් මේ tripod එක නම් මට ටිකක් හිත ගියා ring light එකට වැඩිය. මොකද මේක හොඳට high එකට හදලා තියෙනවා මේ tripod එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් high ඉතින් මේක ගොඩක් උසයි කියලාත් අර මේ details වල ගහලා තිබ්බ. ඉතින් අපි බලමු. හරි ඉතින් මම tripod එක දැන් ඉතින් මෙතෙන්ට ගෙනල්ලා මේක දිග අරගත්තා. අපිට බලා ගන්න පුළුවන් දැන් මෙතන ring light එකේ clip එක. හරි ඉතින් ඔන්න මම මේක මෙතෙන්ට ගෙනල්ලා ring light එකක් මේකට mount කරගත්තා. හරි ඉතින් දැන් අපි බලමු ring light එකේ එළිය කොයි වගේද. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් ලොකු එළියක් තියෙනවා. ඉතින් අපිට මුලින්ම ගත්ත ගමන් බලා ගන්න පුළුවන් ඉන්නේ සුදු පාට කලර් එක. ඒ වගේම ඊට පස්සේ අපිට RGB colors බලා ගන්න පුළුවන්. ටිකක් colors 10ක් වගේ මේකේ අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම ඔයගොල්ලන්ට මේ ring light එකේ phone holder එකට තමයි මගේ phone එක දැන් මම connect කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ එළියක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සුදු පාට ඉතින් ඔයගොල්ලෝ දකින්න. ඉතින් දැන් අපිට තියෙන කහ පාට කුරු වගේ පාටක්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටිකක් කොළ පාට, නිල් පාට. ඉතින් මම මේ විදිහට මේකේ අපිට රතු පාට එහෙම කැපිලා පේනවා. මම මෙතන pattern එකක් දැන් ඔයගොල්ලන්ට දාගෙන පෙන්නන්න. එතකොට බලා ගන්න ලේසියිනේ.
රතු කොළ නිල් කහ ඊට පස්සේ දාම් රෝස නිල් ආයේ රතු වගේ ගොඩක් කලර්ස් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ විතර නෙවෙයි. එක පැටර්න් එකක් නෙවෙයි. අපිට මේකේ පැටර්න් ගොඩක් බලා ගන්න පුළුවන් 5ක් විතර. ඉතින් මම විතර අන්තිම පැටර්න් එක දාගන්න ගොඩක් ලස්සනයි. ඒක උනට පේනවා ඉතින් ගොඩක් ලස්සන අපිට රින් ලයිට් එක මේ හම්බලා තියෙන්නේ. ඉතින් මේක උනේ රුපියල් 5000ක් වගේ පුංචි මුදලක්. ඉතින් මේක රින් ලයිට් එක 5000ක් තමයි උනේ. ඉතින් channel එක subscribe කරලා set වෙලා ඉන්න. එහෙනම් ඔන්න අදට වීඩියෝ එක විතරයි. මගේ එහෙනම් ඔයගොල්ලන්ට good bye.